Hey everyone, welcome back to my channel. ඉතින් අපි අද මේ යන්නේ කැම්පින් එකක්. ඒක නම තමා Emu Creek. ඉතින් අපි අද මේකට 119 තමයි යන්නේ. ඉතින් පොඩි ඇත්ත ගැන හඳ අපිට බඩු ගොඩාක් අපේ වාහනේ මේ විදිහට පුරවගෙන යන්න වුණා. ඉතින් පොඩි අය දෙන්නෙක් යනවා, තව අපි දෙන්නයි. ඉතින් තව අපේ ෆ්‍රෙන්ඩ්ස්ලා ෆැමිලිස් දෙකක් අපේ මේ ට්‍රිප් එකට එකතු වෙනවා. ඉතින් අපි පළමු මොන වගේ වෙයිද කියලා. ඉතින් අපි මේ විදිහට දැන් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට පේන ඇති ඈතින් බයික්ස් ගොඩාක් යනවා. ඉතින් අපිත් යාලා මේ විදිහට ෆලෝ කරගෙන යනවා. ඉතින් මේ වගේ යනකොට ගොඩාක් ලස්සන තැන් අපිට බලා ගන්න දෙපැත්තේ පුළුවන් වුණා. ඉතින් මම ඒ පුළුවන් විදිහට පුළුවන් දේවල් මේ විදිහට වීඩියෝ කරගත්තා. ඉතින් ඔයාලා කැමති වෙයි කියලා හිතනවා මේ වටපිටාව මේ විදිහට බලාගෙන යන්න. ඉතින් බලමු අපි අපේ ට්‍රිප් එක මොන වගේ වෙයිද කියලා. ඉතින් මේ පාර දිගේ යනකොට අපිට දිගට මේ වගේ වංගු ගොඩාක් හම්බුණා යනකම වගේ. ඒ වගේම ලොකු කැලයක් වගේ ප්‍රදේශයකුත් හම්බුණා. ඉතින් මේ Emu Creek එකට අපි යන්න තියෙන කරේ මේකේ ගොඩාක් රිව්ස් තිබ්බා. ගොඩාක් හොඳ තැනක් කියලා මේක තියෙන අතරම ක්වීන්ස්ලන්ඩ් වල. ඉතින් ඔයාලා Emu Creek කියලා Google කරොත් ඔයාලට මේකේ හැම තොරතුරක්ම ලබා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට කියවද දැනගන්න අපිට මේකේ ඔෆ් රෝඩ් දුත් තියෙනවා. ඔෆ් රෝඩ් ස්ථානෙකුත් ඒ වුණාට ඒක පොඩ්ඩක් මේ දවස්වල පොඩක් අර වැස්ස ගතිය හින්දා ස්ලිපරි කියලා තමයි අපිට දැනගන්න හම්බුනේ. ඉතින් ඔයාලට පේන ඇති අපි මේ යනකොටත් දැන් ටිකක් වහිනවා. අපි දන්නේ නැහැ හැන්ද මොනවා වගේ දෙයකට මුහුණ දෙන්න වෙයිද කියලා ඇත්තටම. හැබැයි මේක තියෙන හරිම ලස්සන කන්ට්‍රි සයිඩ් එක කියලා නම් අපිට පේනවා මේ යන දෙපැත්ත හරිම ලස්සනට පේනවා යනකොට. ඔන්න අපි දැන් මේ Emu Creek land එකට එන්ටර් වෙලා තියෙන්නේ. මේ හරිය මේ තියෙන ගේට් එකෙන් අපි ඇතුළට යන්න ඕනේ. එතකොට තමයි අපි මෙතනින් ඇතුළට දැන් මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. අපි යන්නේ මේ රිසෙප්ෂන් එක හොයාගෙන. ඉතින් ඒ රිසෙප්ෂන් එක හොයාගෙන යද්දි මේ වගේ වෝටර් ක්‍රොසින් එකක් අපිට හම්බුණා. ඉතින් මේ හැරේ තමයි ඔෆිස් එක තියෙන්නේ. ඉතින් අපි මෙතනින් ඉස්සෙල්ලාම චෙක් ඉන් වෙලා අපේ කැම්ප් සයිට් එක කොහෙද කියලා හොයාගන්න ඕනේ. ඉතින් යාලා සම්පූර්ණ විස්තර තියෙන මැප් එකක් අපිට දීලා තිබුණා. ඉතින් මේ හරියට ගොඩක් අය කැම්ප් කරලා මේ විදිහට ඉන්නවා කියලා අපිට පේනවා. ඉතින් අපි ඉන්නේ නම් මෙතන නෙමෙයි. අපිට ටිකක් දුර යන්න වෙනවා මීට වඩා.
ඔන්න ඉතින් දැන් අපි ඉන්න තැන අපි හොයාගත්තා. අපි දැන් මේ මැප් එක අනුව ඉන්න තැන හොයාගෙන මේ විදියට යනවා. ඉතින් මේ යනකොටත් අපිට වෝටර් ක්‍රොසින් එකක් අපි අපේකම දමන්නම අපව හම්බුණා. ඒ වගේ මෙතන තව වෝටර් ක්‍රොසින් කීපයක් ඉස්සරහට හම්බෙන්න තියෙනවා. ඉතින් අපි බලමු අපේ ඇඩ්වෙන්චර් එක කොයි වගේද කියලා. එහෙනම් let's go. ඔන්න ඉතින් අපි දැන් අපි කැම්ප් කරන තැන හොයාගත්තා. ඉතින් අපි හිතුවා ඉතින් අපි පොඩක් සද්ද දාලා ඉන්න කට්ටිය හින්දා පොඩක් මෙතන කට්ටිය ගොඩක් ඉන්න හින්දා ටික පොඩ ඈතට යන්න කියලා හිතුවා. ඒතකොට කාටවත් ඩිස්ටර්බ් නැතුව අපිට ඕන විදිහට කෑ ගහලා කරලා ඉන්න පුළුවන් හන්දා. ඉතින් so far so good. ඇත්තටම ගොඩක් හොඳයි, ලස්සනට තියෙනවා වටපිටාව. ඉතින් එකම ප්‍රශ්නේ පොඩ්ඩක් අපි අද මේ ආපු දවසේ පොඩක් වහිනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ගොඩක් හයින් වහින්න එපා කියලා. ඉතින් මොකද නැත්නම් එහෙම වුණාම හරි කරදරයි, සිතලයි, පොඩි අයට හරි අමාරුයි එතකොට. ඉතින් ආමුට පොඩි අයට සලකන තරකුත් තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි. අපි මෙහෙම තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලනවා කොහොමද අපි කොයි වගේ තරක් අපිට සෙට් කරගන්න පුළුවන්ද කියලා කැම්ප් සයිට් එක ගන්න. ඉතින් ඔන්න මෙතන තමයි අපි කැම්ප් සයිට් එක ගහගන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් අපිට ගහගන්න වෙනවා කැම්ප් 3ක්. මොකද මෙතන ෆැමිලිස් 3ක් ඉන්න හින්දා ඉතින් කට්ටියම දැන් මේ විදිහට රෙඩි වෙලා ඉන්නේ දැන් කැම්ප්ස් ටික ගහගන්න. ඉතින් කට්ටිය සමහර අය යනවා දර හොයාගෙන ඉන්න අපේ සෙට් එකේ කට්ටිය. පොඩි අය නම් පිස්සු වගේ මේ වෙලාවේ සෙල්ලම් කරන්න තමයි බලන්නේ. ඉතින් අපි පුළුවන් තරම් ඉක්මනට මේ විදිහට කැම්ප් ටෙන්ට්ස් ටික ගහගන්න තමයි බලන්නේ. මොකද අපිට පේනවා ටික ටික වයස එනවා යනවා. ඉතින් ඒක අපිට හරියට ඩිස්ටර්බ් වෙනවා මේ වැඩේ කරගන්න. ඉතින් මට නම් එළියට බහින්න ගන්න විදියක් නැහැ. මොකද මගේ බබා තෙපෙන හන්දා. ඉතින් මම වාහනේට වෙලා ඉන්නවා. අනිත් එක්කෙනා නම් යනවා දරෝ හන්ද. ඒත් වලට පේනවා ඇති. ඔක්කොම කැලේ දුවන මේ වෙලාවේ දරෝ හොයන්න කිසි ගාණක් නැහැ ඒ ළමයින්ට. තව කට්ටියක් මෙතන ඉන්නවා. ඒවා දර කඩනවා.
එතකොට මේ තමයි තියෙන්නේ අපි අද දවල්ට කන්න හදාගෙන අපු කෑම. ඉතින් මේක අපි මෙනු එකක් එක ෆැමිලිස් වලට මේ විදිහට බාර දීලා අපි හදාගෙන ආවා. ඉතින් කැවුමුත් තියෙනවා මෙතන. බ්‍රවුනීස්, එතකොට පරිප්පු, සම්බෝල, සැමන්, කහපත්. ඒ වගේම මේ තියෙන්නේ රෑට අපි කන්න හදන්න අරගෙන ආපු බාබකියු එකේ බඩු. තේතරත් මස් වර්ග තියෙනවා, මාළු තියෙනවා, ගාලික් බ්‍රෙඩ් තියෙනවා. ඔයාලට ඉතින් පේනවාද අපේ කෑම සයිට් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් looks so good. ටෙන්ට්ස් ටික නම් ඔක්කොම වගේ මේ විදිහට අපි සෙට් කරගෙන ඉවරයි. දැන් අපි මෙතන පොඩ්ඩක් මෙතන මේ ලේක් එකේ ෆිෂ් ඉන්නවද කියලා බලන්න. ඉතින් කට්ටිය බරටම වැඩ වලට පේනවනේ ෆිෂ් අල්ලන්න බලන් ඉන්නවා කට්ටිය. ඊළඟට අපිට එක මාළුකුත් හම්බුනේ නෑ. ඉතින් කට්ටිය මෙතන වීලු කර ගැන කතා කරනවා. ඉතින් මේ වැඩේ මේ විදිහට ඉවරුණා. ඉතින් අපි බාබකියු එක මේ විදිහට ටික ටික පටන් ගත්තා. ඒ වගේම ඔයාලට පේනවාද අපි ෆුල් try කරනවා අපේ කැම්ප් ෆයර් එක මේ විදිහට ලයිට් අප් කරගන්න. ඉතින් මොකද මේ වෙනකොට ටික වහිනවා. ඉතින් වහින හන්ද අපිට මේක කොයි විදිහට සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි දැනට නම් හොඳට අපිට මේක වැඩ කරනවා කියලා පේනවා. ඉතින් we are enjoying it. මොකද අද හරිම සීතලයි. ඉතින් මේක තියෙන එක අපිට මේ වෙලාවේ ගොඩාක් වටිනවා. ඉතින් පිරිමින් තමයි කෑමක සූදානම් කරන්නේ. ඉතින් අනිත් අය හොඳට රිලැක්ස් එකකින් මේ විදිහට ඉඳගෙන ඉන්නවා. අනිත් අය නම් බරටම වැඩ. නම් මෙතන හරිම සතුටින් ඉන්නේ නටනට. ඉතින් එයාට නම් සීතල ගැන ගානකුත් නැද්ද කියලා ඔයා ඔය නටනට ඉන්නවා ඉතින්. Hey guys, good morning. ඉතින් දැන් මේ උදේ වෙලා කට්ටියම උදේ පාන්දර සීතලට හොඳටම ගල් ගැහිලා හිටියේ. ඉතින්
but it's okay, not bad. හැමදේම හොඳින් සිද්ධ වුණා. ඉතින් අපි පොඩි එකා මෙන්න උදේ පාන්දරම ඇහැරලා. hello. ඉතින් අපි මේ ට්‍රිප් එක පොඩක් වැස්සට පොඩි අය නම් මේක ගොඩාක් එන්ජොයි කරා. ඉගෙන අපිට හරිම සතුටුයි. ඉතින් මෙතන ටොයිලට්ස් එහෙම කිසිම ප්‍රශ්න නැහැ. හරිම ක්ලීන් ෂවර්ස් එහෙම ඔක්කොම හොඳටම තියෙනවා. ඉතින් අපි රිසෙප්ෂන් එක ආපු තැන ඒ ෂවර්ස් එහෙම ගොඩාක් හදලා තියෙනවා. ඉතින් ඇත්තටම මෙතන ගොඩාක් ක්ලීන්. හරියට හොඳට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මෙතන ඇත්තටම ගොඩාක් හොඳයි. ඉතින් අපි අපේ ට්‍රිප් එක මේ විදිහට අවසන් කරන්නයි හදන්නේ. දැන් අපේ ටෙන්ට්ස් ටික මේ විදිහට අපි ගලවගෙන අපේ වාහන වලට අපව පැක් කරගන්න ඕනේ. ඉතින් අපි මෙතනින් මේක අවසන් කරනවා. ඉතින් අපි එන අතරමඟ අපි දැක්කා මේ විදිහට ලස්සනට දෙපැත්තේ ගස් හදලා තියෙනවා. ඉතින් අපි එතන නතර කළ ෆොටෝස් ටිකක් ගන්නත් අමතක කරේ නැහැ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. හැමෝටම සුබ දවසක්. බයි.